ඔබ මේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ සටනේදී විශාලතම ශ්‍රේෂ්ඨතම කාර්යභාරය කරන ලද බව අපේ ඉතිහාසයේ නොමැකෙන ලිපියට ලියවෙන බව අපට විශ්වාසයි. හැබැයි ඒ පරිත්‍යාග කර බොහෝ අය තුල තවත් අරමුණු විශාල ප්‍රමාණයක් ගැබ්ව තිබුණා. ඒ අරමුණු නම් සාමකාමී රටක්. අපිට අවශ්‍ය නැහැ යුද්ධය ගැටුම් සහිත රටක්. මම හිතනවා යුද්ධය හා ගැටුම් සහිත රටක ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රධානම කණ්ඩායම වෙන්නේ ඔබ. ඔබ දන්නවා යුද්ධය මොනතරම් විනාශකාරීත්වද කියන්නේ. ඔබ දන්නවා යුද්ධය මොනතරම් බිහිසුණුද කියන්නේ. ඔබ දන්නවා යුද්ධය මොනතරම්ද ඛේදවාචකයක්ද කියන්නේ. ඒ නිසා මා හිතනවා මේ මාතෘ භූමිය යුද්ධය ප්‍රතික්ෂේප කොට සාමකාමීත්වය වෙනුවෙන් විශාලතම හඬහැරේ සහ විශාලම ප්‍රාර්ථනාව තිබෙන්නේ ඔබ තුල කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම සංවර්ධිත රටක් අවශ්‍යයි. ඔබගේ ප්‍රාර්ථනය. ඔබ මේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ සටනේදී ඔබට තිබුණ මාතෘ භූමිය නිදහස් කරගන්න හා සමාන ලෙස අපේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ අරමුණ. ඒ වගේම සර්ව සාධාරණත්වයේ පිරි නීති අගයන රටක්. ඒ අරමුණ ඔබ තුල තිබුණා. ලෝකයේ දිනන රටක්. ඒ උන්ගේ මරණාසන්න ප්‍රාර්ථනාවන්. ඔවුන් ජීවිතේ පූජා කළේ එම ප්‍රාර්ථනාවන් සහිතව. මා ඔවුන්ගේ මේ විරු ස්මාරක ඉදිරිපිට මා සපත කොට කියන්න ලෑස්ති. ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද අනාගතය නිර්මාණය කිරීමේ වගකීම අපි බාර ගන්න බවත් ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් කිසිසේත්ම යටපත් කරන්න පාවා නොදෙන බවත් මා සපත කරනවා. සෑම විජයග්‍රහණයක්ම සමරන මොහොතක අප සිහිපත් කළ යුතු දෙයක් තිබෙනවා. ගේ දොරකඩට වෙලා තම පියා එනතුරු බලන් සිටින දූ දරුවන් තවමත් සිටිනවා. ඔවුන්ට කිසිදාක තම පියාගේ සෙනෙහස ලබා ගන්න වරමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තම සැමියා හිමි වූ බිරින්දවරුන්ගේ වේදනාව ඇගේ මුළු ජීවිත කාලය පුරාම රැව් පිළිරැව් දෙනවා. නැවත ඇයට ඇගේ ස්වාමියා ලැබෙන්නේ නැහැ. ඒ අපි දන්නවා. ඒ වගේම අහිමි වූ දරුවාගේ මතකයේ සමගින් අනෙක් දරුවන් දෙස බලා සිටින මව්වරුන් පියවරුන් සිටිනවා. තවදුරටත් සැබවින්ම එම මව්වරුන්ට සහ පියවරුන්ට තමන්ගේ දරුවා ලැබෙන්නේ නැති බව අප දන්නවා. මේ සියලු දෙනා එක්ව රණවිරු ස්මාරකයේ මත ඔහු සොයනවා. තමන්ගේ දොරකඩ දෙන්නේ නැති බව සැබෑව. තමන්ගේ හදවතේ ගැඹුරුම තැන තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවා, තමන්ගේ ඥාතියා, තමන්ගේ සොයුරා තැන්පත් වී ඇති බව සැබෑව. එහෙත් ඔහු සොයනවා. එහි තිබෙන නම සොයාගෙන මේ රණවිරු ස්මාරකයේ ඉදිරිපිට එහි තිබෙන නම සොයාගෙන පපුවට අත් තියාගෙන සුසුමක් කෙලෙනවා. මේකේ සංවේදීතාවයන්ට පිළිතුරක් ලබා දීමට අපට පුළුවන්ද? අහිමි වූ වීර සෙබළුන් සෙබලියන් සමරන අපට කළ හැකි වන්නේ ඔවුන් කළ වටිනා කැපකිරීමට ආචාර්ය පුද කිරීම පමණක්ද? උන්ගේ කැපකිරීම අපට ස්මරණය කිරීමෙන් පමණක් සෑයීමකට පත්විය හැකිද? උන්ගේ කැපකිරීම වලට අපේ ආචාර්ය පුද කිරීම පමණක් ප්‍රමාණවත්ද? අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. උන්ට ආචාර්ය, උත්තමාචාර්ය, ගෞරවය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද ලෝකය, ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද රාජ්‍ය නිර්මාණය කිරීමේ වගකීම ජීවතුන් අතර ඉන්න අපට පැවරී තිබෙනවා. සෑම ව්‍යසනයකදීම, සෑම උවදුරකදීම, සෑම තර්ජනයකදීම ඔවුන් දේශයේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට සාක්ෂි ඕනතරම් තිබෙනවා. සතුරු උවදුරකදී වේවා, ස්වභාවික ව්‍යසනයකදී වේවා, ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයේ අද්විතීය මෙහෙවර ඉටු කොට තිබෙනවා. යුද්ධයකදී රට ගලවා ගන්නවා වගේම ව්‍යසනයකදී ජීවිත ගලවා ගන්නත් ඔවුන් උදාර කැපකිරීම කළ බව අප දන්නවා. ඒ නිසා ඔවුන් සෑමදාමත් අපේ හදවත් තුළ අනුස්මරණීයයි කියන සහතිකය මා ලබා දෙන්න කැමැතියි. පසුගිය වසරේ මා සඳහන් කළ පරිදි අපි සන්ධිස්ථානයක සිටගෙන සිටිනවා. නොදැනුවත්කමට වඩා දැනුම සොයාගත යුතු, අසමගියට වඩා එකමුතුකම සොයා ගොඩනැගිය යුතු, එකතැන පල්වීමට වඩා ප්‍රගතිය වෙත ගමන් කළ යුතු සන්ධිස්ථානයක් අසලට අප පැමිණ සිටිනවා. මා එදා කිව් පරිදිම අපිට මේ සන්ධිස්ථානයේ මාවත් දෙකක් තිබෙනවා. එක මාවතක් තමයි විනාශකාරීත්වී, පැරණි, ගෝත්‍රිකවාදී, ජාතිවාදී, එකිනෙකා අතර ගැටුම, වෛරය, ක්‍රෝධය වපුරන මාවත. තව මාවතක් තිබෙනවා. මේ රට සමගිය, මේ රට සංවර්ධනය, සමෘද්ධිය,
ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන මාවත. මම හිතන අසීරුතම මොහොතදී හෝ අපි තෝරාගන්නේ දෙවනුව මා සඳහන් කරන මාවතයි. ඒ මාවතේ නොබියව අදිෂ්ඨානශීලීව ගමන් කරන්න මා ඔබ ඉදිරියේ සපත කරනවා. මේ පරිවර්තනය වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට අද ජනතාවට වග කියන ජනතාවගේ ජනරජයක් බිහි වී තිබෙනවා. ඒ ජනරජයේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම ජනතාවගේ ස්ථීර වශයෙන්ම මතු පරම්පරාවගේ මේ රාජ්‍ය ජනතාවගේ ස්ථීර වශයෙන්ම මතු පරම්පරාවගේ අද අප ගමන් කරමින් සිටින්නේ මානවවාදී ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම කරා යන ගමනයි. ඒ ගමන අදිස්ථානයෙන් පිරුණු ඔරොත්තු දීමේ ගිනිදැල් තුල ගොඩනැගුණු ගමනක් බව සිහිපත් කළ යුතුයි. ඒ ගමන අසාමාන්‍ය දුෂ්කරතා සහ කම්කටොළු මැද වැටී ඇති බව සිහිපත් කළ යුතුයි. නමුත් මේ දුෂ්කර ගමනේ අවසාන අරමුණ මේ රට දීප්තිමත් ආදර්ශමත් රටක් බවට පත් කිරීම බව සිහිපත් කළ යුතුයි. මා කියනවා රණවිරුවන්ගේ ප්‍රාර්ථනාව එයයි. එයින්තර ප්‍රාර්ථනාවක් කොண்டு තිබෙන්නේ ඒ ප්‍රාර්ථනාව අපි ඉටි කිරීමේ වගකීම අපිට තිබෙනවා.